ආයුබෝව වේවා හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් පුංචි කාරණාවක් ගැන විස්තර කරන්න හිතුණා. গুপ্ත විද්‍යාව පිළිබඳව ආයුර්වේදයේ සඳහන් වන පරිදි ආයුර්වේදය කර්ණ 8කට බෙදෙනවා. කොටස් 8කට. ඒ කොටස් 8න් 7ක්ම භග්න, දැවුම් පිලිස්සුම්, ගෙඩිවන, චර්ම රෝග, අක්ෂි රෝග ආදී කොටස් 7ක් තියෙනවා. 8 වෙනි කොටස තමයි গুপ্ත විද්‍යාව ලෙස ආයුර්වේදයේ හඳුන්වන්නේ. ඉතින් මේ කාරණා 7ටම විභාගයක් කියලා ලියාපදිංචියක් දෙන්න පුළුවන්. නමුත් මේ গুপ্ත විද්‍යාව කියන කොටසට විභාගයක් කියලා ලියාපදිංචියක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි গুপ্ත විද්‍යාව කියන දේ කෙනෙකුට පෙන්වන්න, කෙනෙකුට දකින්න, දෙයක් කරලා ඒකේ ප්‍රතිඵල කොහොමද කියලා විස්තර කරන්න පුළුවන් කමක් නැති නිසා. ඉතින් අද කාලේ දකිනකොට අන්තර්ජාලයේ බොහෝ දුරට ඇදුරුතුමල්ලා බොහෝ පිරිසක් බිහි වෙලා තියෙනවා. නමුත් මම මේ කියන කාරණාව පොඩ්ඩක් අහලා බලන්න, හිතලා බලන්න. මම මේ කියන කාරණාව සම්බන්ධයෙන් වේදය උගත් ඇදුරුතුමන්ලා එකඟ වෙයි. ගුරුකමක් කරනකොට අපි කියමු গুপ্ত විද්‍යාව සම්බන්ධව යම් කාරණයක් සිද්ධ කරනකොට ඊට අඩංගු විය යුතු කරුණු කාරණා කීපයක් තියෙනවා. මන්තරයේ විතරක් පාඩම් කෙරුවට ගුරුකමක් කරන්න නම් කිසිසේත්ම බෑ. ඒකට හේතුව තමයි ඊට අදාළ গুপ্ত විද්‍යාවට අදාළ තවත් විෂය කරුණු කීපයක් තියෙනවා. ඒ විෂය කරුණු කීපය ඉගෙන ගත්තේ නැති පුද්ගලයෙකුට වෛද්‍යවරයෙක් වෙන්න හෝ ගුරුන් වහන්සේ කෙනෙක් වෙන්න කොහෙත්ම බෑ. ඊට අදාළ කරුණු නම් පංචකාලේ, යමකාලේ, ඉන්ද්‍රගුරුළුව කියන කොටස් තුනේ ඔය වේද තුනේ ඔක ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් විෂයන් තුනක් නෙමෙයි. ඔය විෂයන් තුනේ දැනුම හරියාකාරව කොටසක් හෝ උගත් පුද්ගලයෙකුට පුළුවන් යම් කිසි ගුරුකමක් කරන්න. ඉතින් මම දැකලා තියෙනවා විවිධ විදිහට ඔය විවිධ වැඩ කටයුතු කරන මේ ළඟදී දැක්ක මේ ජල තීන්දුවක් හපනවා.